හෙලෝ අයිබෝවන් මට අද හිතෙනවා ඔයගලත් එක්ක කැරට් ටිකක් උයන්න හිතෙනවා. කැරට් කපන හැටි නම් මම ඔයගලන්ට පෙන්නන්න ලෑස්ති නැහැ. මොකද ඔයගලන් හැමෝම දන්නවා කැරට් හත් කපන්න. ඔයගලන්ට කැමති විදිහකට කපා ගන්නත් පුළුවන්. මේ අද මම කපා ගත්තේ මෙන්න මේ විදිහට තමයි. ඔයගලන්ට පේන විදිහට. ඉතින් මේවට අවශ්‍ය ද්‍රව්‍ය ලොකුවට නැහැ. අපි උයන සාමාන්‍ය දේවල්ම තමයි. ක්‍රමේ සමහරවිට ඔයගලන් මේ විදිහට උයනවත් දන්නෙත් නැහැ. නමුත් මේක මට හිතුණා අද පෙන්නන්න ඕනේ කියලා ඔයගලත් එක්ක. සමහරව අර කැරට් කිරටම සුදටම උයනවා. ළමයි කන්න ආසත් නැහැ. ඇත්තටම ලොකු අපි කන්න ආසත් නැහැ. ඉතින් අර ඒකේ තියෙන අර චුට්ටි පැහැ රසක් ගතියක් නිකන් ඒ නිසා ඉතින් මට හිතුණා පොඩ්ඩක් අද රස කරලා උයන්න ඕනේ කියලා. ඒක නිසා මම මේකට මාමුරිස් කරල් දෙකක් හෝ කොච්චි කරලා කියලා නම් එහෙම කැරට් වලටම දාගත්තා. ඊළඟට මේකට අපිට අවශ්‍ය වෙන්න වගේම ලුණු නම් පොඩි ටිකක් කෑල්ලකට කියන්නේ චුටි ලොකු ගෙඩියකින් හතරෙන් එකක් වගේ ප්‍රමාණයක් සුදුලුණු බිග් දෙකක් මම සුදුලුණු වල ඔක්කොම පොතු අරින්න උත්සාහ කරන්නේ හැම වෙලේම මම උයනකොට සුදුලුණු පොත්තත් එක්ක කියන්නේ ගැලවෙන ප්‍රමාණය ගැලවෙන්න ඇරලා අනිත් ඒවායි උයන ඒවායි වැඩි පොතු ගලවම ඉන්නේ නැහැ ටෙම්පරේචර් දානකොට අපිට ඒකේ රසයක් ගුණයක් තියෙන නිසා අනිත් එක ඊළඟට මට කොරඳ පොතු කෑල්ලක් රම්ප කෑල්ලක් හෝ දෙකක් කරපිංචි ටිකක් ඊළඟට මම මෙතන අරන් තියෙනවා කහ කුඩු සහ SMU ප්‍රොඩක්ට් එකේමයි මිරිස් කුඩු හැන්දක් විතර තේ හැන්දක් විතර ප්‍රමාණයක් ඊළඟට SMU ප්‍රොඩක්ට් එකේ තියෙන බෙදපු 3-5 කියලා ගත්තා බෙදපු 3-5 කුඩු අරන් දෙනවා මම මෙතන තේ හැන්දි එකමාරක් විතර ඊළඟ මට ගම්මිරිස් කුඩු ටිකක් අවශ්‍ය වෙනවා මොකද අර පැණි රස ගතිය එන හින්දා ඒ ගම්මිරිස් කුඩු ටිකකුත් මම දානවා මේකට උඩින් ඊළඟට අපට අවශ්‍ය වෙනවා ලුණු සහ කිරි ස්වල්පයක් තෙල් ස්වල්පයක් ලුණු ඉතින් හැමෝම දානවා තෙල් ස්වල්පයක් සහ ඊළඟට මෙතන තියෙනවා පොල් කිරි ස්වල්පයක් ඉතින් ඕවා තමයි අපිට මේ කැරට් එක උයා ගන්න අවශ්‍ය වෙන්නේ සහ ඔයගලන්ට කැමති නම් දැන් මම මෙතන කැරට් එක වැඩිපුර තිබිච්චින්න මම ගත්තේ නැහැ හොඳට ඔප්පුවට මේවා කරගන්න පුළුවන් අර කැරට් කිරි දෙකක් පොඩියට වෙනවා නම් අපිට මේකට මේ විදිහටම අලගෙඩියකුත් කපලා දාන්න පුළුවන් අලගෙඩියකුත් කපලා දාන්න පුළුවන් දැන් මම අද මෙතනට මගේ මේකට ගත්තේ නැහැ මොකද පහුගිය දවස් ටිකේම කරොල හොදි වලට අල දාලා මස් වලට අල දාලා ඒ විදිහට අල කැවුනා ඒක නිසා මම අද කැරට් වලට අල දාන්නේ නැහැ ඔයගලන්ට කැමති නම් අලගෙඩියක් පොඩියට කපලා දාන්න පුළුවන් ඉතින් අපි බලමු එහෙනම් මේක කොහොමද හදන්නේ කියලා ඊළඟට අපි මේ කැරට් එකට අවශ්‍ය තරමට ලුණු දාගන්න ලුණු ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය පරිදි ලුණු දාගන්න. දැන් අපි සුදු ලුණු ටික දාමු. සුදු ලුණු වල සුවඳක් මේක පොඩ්ඩක් සුවඳ වෙනකම් මේක අපි චුට්ටක් ලිපේ තියාගමු. දැන් මම මෙතන භාජනයක් ලිපේ තිබ්බා. හරි හොලඟ අපිට කරන්ට් එකක් ගිහිල්ලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති එක භාජනයක් මම ලිපේ තිබ්බා. ඒකට දැන් මම වතුර ටික හිඳුනහම මේකේ තියෙන මම ඒකට තෙල් ස්වල්පයක් දාගන්න යන්නේ. තෙල් ස්වල්පයක් දාගන්න තෙල් තේ හැන්දයි දෙකයි මේස හැන්දයි දෙකයි කියන්නේ මම ඔයගලන් අර ටෙම්පරාදුවට අපේ ලුණු ඒවා ටිකක් ටෙම්පරාදු වෙන තරමට තෙල් ස්වල්පයක් බල ඔයගලන්ගේ කැමැත්ත පරිදි දාගන්න පුළුවන් දැන් මේක රත් වෙනකොට අපි අපේ සුදු ලුණු ටික දාමු අපි දැන් මේ විදිහට මුත් කරලා ටෙම්පරාදු වෙනකොට අපි අපේ කහ කුඩු මිරිස් කුඩු තුන පහ ටිකක් මේකට දානවා
කරලා අපි අපේ කැරට් ටික දාගන්නවා. ඔක්කොම මික්ස් කරලා හොඳට කලවම් කරගන්න. දැන් ගින්දර පොඩ්ඩක් අපි අඩු කරගන්න. මොකද මේ හොඳට කලවම් කරලා මික්ස් වෙනවා. අපිට නල්ලගෙන වීඩියෝ කරන්න ඕගලන්ට. මොකද ලුණු දාලා තියෙනවා මේක. අපි මෙන්න ටික වෙලාවක් වහලා තියෙනවා. දැන් මම මේක මේ දෙපාරක් විතර හැඳි ගාගත්ත සැරින්තරේට අපිට මේ වීඩියෝ එක නැති වුණාට හැඳි ගාන එකට වීඩියෝ එකක් අවශ්‍ය නැහැ නේද? ඒක නිසා අර කැරට් ටික අර ලොකු මහා කොට විදියට හරි ලොකු මහ පෙටි විදියට හරි කැපෙනකොට තැම්බෙන්න වෙලාවක් ගත වෙනවනේ. අර දැම්මොත් අලක් ටිකක් මේ විදිහම කපා ගන්න තරමකට. මොකද ගොඩක් වෙලාව අවශ්‍ය වෙන්නේ නැහැ මේක තඹ ඉන්න. කැරට් තැම්බෙනවා වහලා තිබ්බහම අඩු ගින්දරේ වහලා තිබ්බහම ඒ තෙලින් ඒ කැරට් එකේ එන ඉස්ම වලින් ඒක තැම්බෙනවා. ඒක නිසා මම දැන් මේ කිරි චුට්ට ඒකට දා ගන්නවා. මේක අර කහ අමුතුවෙන් දැම්මනේ අර කහ ටික මේකට ඔක්කොම ඉස්සලා ගියේ නැහැනේ. ඒක නිසා ඒක තිබිච්චම ඒකටම මම කිරි චුට්ට ගත්තේ. මේ දැන් මේ බලන්නකෝ දැන් මෙහෙම කිරි ටිකක් දාලා අපි අර බාගෙට තැම්බිච්ච කැරට් ඉතුරු ටික තඹගන්නේ මේ වගේ කිරි චුට්ටක් දාලායි. ගොඩක් හොදි තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඔම කැලි ගන්නට හොදි ටික තියලා ඔම තඹලා අපිට බලමු අපි උතුරගෙන එනකොට තමයි බාන්න කිට්ටු අපි ගම්බිරිස් කුඩු ටිකක් උඩින් දාන්නේ. දැන් ඔහොම තියලා හොඳට උතුරන්න දෙමු ඉතුරු ටික තැම්බෙන්න. දැන් මේ බලන්නකෝ දැන් අපේ කැරට් එක හොඳට උතුරුනවා. හරිද? දැන් ඔයගලන්ට හොදි ඕන හොදි ටිකක් තියෙද්දි බා ගන්න පුළුවන්. නැත්නම් මේක මෙහෙම අපිට ඇල්ලා හෝ වහලා වහලන්න නම් ඕනේ. මොකද ඕන කොට තැම්බෙන කොට හරියන්නේ නැහැ. ටිකක් අර හැපෙන ගාන්න තියෙනවා තමයි රහ නේ. ඒක නිසා මේ අර ගොඩාක් මේ ලෙක් වෙලා බෙරි වුණාම කිසිම දෙයක් එහෙම කන්න බෑ. ඒක රස නැහැ. ඉතින් තැම්බුණාම අර අපි හපලා කන ගාන්න තිබුණාම හොඳයි. ඉතින් මේ වෙලාවේ මම ගම් බිස්කුට් ටිකක් දා ගන්නවා. එතකොට අර මේක කනකොට චුට්ටි දැවිල්ල ගතියකුත් එනවා. එතකොට අර ආස නැති ගතිය නැහැ කන්න. එතකොට මේක හොඳට බත් එක්ක කන්න පුළුවන්. එහෙනම් දැන් මම මේකේ ලිප ඔෆ් කරනවා. ලිප ඔෆ් කරලා මට මේක මෙහෙම මෝඩියෙන් වැහුවාම මේ ඒ චුට්ටත් ඇති ඔය ඉතුරු ටික තඹ ගන්න. ඉතින් මම දැන් ඒක වැහුවා මෝඩියේ. නමුත් වහලා තියෙනවා. නමුත් මම ඔයගලන්ට ඕනින්ද ඇරලා පෙන්නනවා. මෙන්න මේ විදිහට තමයි අපි එතකොට කැරට් එක අපි උයලා කරගන්නේ. මේකට අල දාලා හොඳට උයලා ගන්න පුළුවන්. හැමෝම ආසාවෙන් කයි. ඔයගලන් හදන සිස්ටම් එකද මේක කියලා බලන්න. නැත්නම් මේ ගිරක් හදලා බලන්න වෙලාවක වෙනසකට වගේ රසයි නේද කියලා. අර ඉස්ම ටික තමයි මේකේ තියෙන්නේ. මේකේ නැහැ හොදි. අපි කැරට් එකම යන ඉස්ම ටික තමයි මේකේ තියෙන්නේ. එහෙමනම් ඔයගලත් මේක හදලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න කොහොමද මේක තිබුණේ කියලා. ඔයගලන් හදන විදිය වෙනස් නම් වෙනසකටත් එක්ක මේක හදලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන් බැලුවට thank you very much.